ලැම්බෝගිනි වගේ තමයි. රත්තරන් අස්පිය වගේ තමයි. ඩොර බිලියන 18 වගේ තමයි. දැන් ලැම්බෝගිනි 18ක් ප්ලේන් එකෙන් බානවා දැක්කා කිව්වා නාමල් කොළුවා. ඒ කියපු ජනාධිපතිවරයා කිව්වේ එහෙම එකක් කිව්වේ නැහැ කියලා. දැන් ඉතින් පාර්ලිමේන්තුවේ ඇන්සාත් ගත වෙලා තියෙන කාරණයක් එහෙම කිව්වේ නැහැ කියනවනේ. ඉතින් මේක තමයි JVP එක. ඉතින් ආය ආන දෙයක් නැහැ. හිට අනිද්දා ඔය කියපු ඔක්කොම එහෙම කිව්වේ නැහැ කියලා. මම දැක්ක ජනාධිපතිවරයා ගිහිල්ලා කියනවා නැගිනර පළාතේ මැතිවරණයේ කාලේ කියන හැම එකක්ම අපි කරන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි එයාලගේ දේශපාලන ඉතින් ඒක තමයි යථාර්ථය. ඉතින් ඔක මිනිස්සු විශ්වාස කරලා ඡන්දෙ දුන්නා. ඉතින් ඒක ජනතාවට චෝදනා කරලා පළක් වෙන්නේ නැහැ. ඉතින් ඉදිරි කාල සීමාව තුළ ජනතාව ඒව තේරුම් අරගෙන කටයුතු කරයි. ඇත්තටම නාමල් ලම්බෝගිනි පදලම නැද්ද? මම දැන් බලන් ඉන්නවා මගේ ලැම්බෝගිනි 18 ගෙනත් දෙන්න එකක් පදින්න මම අවරව මගේ කියන්නේ. ඒ කියන්නේ පැදලම නැද්ද? පැදලා තියෙනවා. නෑනේ මාත් මේ හොයනවා තැනක් ලැම්බෝගිනියක් පදින්න. ඒ කියන්නේ කොහේදීවත් පැදලා නැද්ද මං අහන්නේ අතන මේ ඔබතුමා නෑ අතරම පැදලා නෑ. ඒ කියන්නේ ලම්බෝගිනිය පැදලම නැහැ. නෑනේ මාර වැඩක් නේ. මමත් මේ ලැම්බෝගිනියක් හොයනවා පදින්න. මම මේ කියන්නේ ජනාධිපති තාත්තා ඉන්න කාලේදීවත් ලම්බෝගිනිය පැදලම නැද්ද කියන්නේ ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කාලේවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලේවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කාලේවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කාලේවත් එහෙම නැත්නම් දැන් මේ රටට නිදහස අරන් දීලා මේ ආණ්ඩුවෙන් පරිගැනීමට ලක් වෙන මහින්ද රාජපක්ෂේ කාලේවත් මම ලැම්බෝගිනියක් පැදලා නෑ. හැබැයි ඉතින් මං හිතන්නේ මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන ලැම්බෝගිනියක් ගෙනත් දුන්නොත් පදින්න පුළුවන්. ලම්බෝගිනි කාර්යය මොනවා වගේද? ඒක අහන්න අනුර ජනාධිපතිතුමාගේ තමයි.